මම අද පෙන්වන්න යන්නේ ඇමරිකාවේ පිහිටි ඉතාමත්ම පැරණි නගරයක් පිළිබඳව. මෙම නගරයට කියන්නේ සැන්ඩියාගෝ ඕල්ඩ් ටවුන් කියලා. මෙම සිතියමෙන් පෙන්නුම් කරනවා සැන්ඩියාගෝ නගරය කොහෙද පිහිටලා තියෙන්නේ කියලා. මෙම නගරය පිහිටලා තියෙන්නේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දකුණු කෙරවලට වෙන්න. ඒ කියන්නේ මෙක්සිකන් රාජ්‍යයට උතුරු කෙරවලේ වෙන්න. සැන්ඩියාගෝ නගරයේ ඉඳලා මෙක්සිකන් රාජ්‍යයට යන්න පැය භාගයකට වඩා වැඩි වෙන්නේ නැහැ. මෙම නගරය පැරණි නගරයක් වගේ පෙන්නුවට ලංකාව වගේ අනුරාධපුරේ පොළොන්නරුව වගේ අවුරුදු 10 ගානක් පරණ නගරයක් නෙවෙයි. සාමාන්‍යයෙන් අවුරුදු 250ක් 300ක් වගේ අතර කාලයක සිට පැවැත්වෙන නගරයක්. මෙම සැන්ඩියාගෝ නගරය තමයි මුල්ම යුරෝපියන් පදිංචි නගරයක් හැටියට ගණන් ගනින්නේ. මෙම ඕල්ඩ් ටවුන් එකේ ගොඩනැගිලි සම්පූර්ණයෙන්ම කිසිම විදියකට නවීකරණය කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ පැරණි විදියටම තියෙන විදියට තමයි මෙම නගරයේ තියෙන ගොඩනැගිලි අපි අර ඉස්කෝලේ යන කාලේ ඇමරිකානු කවුබෝයි චිත්‍රපටවල තිබිච්ච ගොඩනැගිලි විදියටම තමයි මට නම් එහෙ ගියාම තේරුණේ. මෙහි මුල්ම පදිංචිකරුවන් හැටියට සඳහන් වෙන්නේ ස්පාඤ්ඤ ජාතිකයන්. මෙහි ගොඩක් දෙනෙක් මෙක්සිකන් භාෂාව තමයි කතා කරන්නේ. ඒ වගේම මෙක්සිකන් රෙස්ටොරන්ට් එහෙම ගොඩාක් තියෙනවා. ඒ වගේම මෙක්සිකන් ආහාර වර්ගයම ගොඩක් ඒ කැෆේ වල සහ රෙස්ටොරන්ට් වල තියෙනවා. මෙහි ගොඩක් වාණිජ්‍ය මට්ටමින් පවත්වාගෙන යන ව්‍යාපාර තියෙනවා. නමුත් ඒවායේ ගෘහ නිර්මාණ ශිල්පය කිසිම විදියක වෙනස් කරන්න දීලා නැහැ. ඒ පරණ විදියටම තමයි තියෙන්නේ. මේ ගොඩනැගිල්ලේ බෝඩ් එකේ තියෙන්නේ සැලූන් කියලා. නමුත් දැනට දශක ගණනාවකට පෙර ලංකාවේ සැලූන් කියලා හැඳුන්වුවේ කොණ්ඩේ කපන ස්ථානයක්. නමුත් මෙහි තියෙන්නේ මද්‍යසාර විකුණන ඒ කියන්නේ අපේ බාර් එකක්. මේ තියෙන්නේ පැරණිම පාක් එකක්. මේ තියෙන්නේ මෙක්සිකන් රෙස්ටොරන්ට් එකක්. මෙහි මෙක්සිකන් ආහාර වර්ග සියලුම දේවල් වගේ තියෙනවා. ඒ වගේම මෙක්සිකන් කැෆේ තියෙනවා. ඒ අංශවලට තියෙන බෝඩ් ගහලා තියෙනවා ඒ ගොඩනැගිලි වල. මේ නගරයට විශාල වශයෙන් සංචාරකයන් පැමිණෙනවා.
මේ අපි යන්නේ මෙහි තියෙන ප්‍රසිද්ධ මැක්සිකන් රෙස්ටොරන්ට් එකකට. අපි බලාපොරොත්තු වෙනවා අද රැයට අපි රෑ ආහාර වේල මෙහි මැක්සිකන් රෙස්ටොරන්ට් එකකින් ගන්න. ඊළඟ වීඩියෝ එකෙන් සිංගප්පූරුවේ වැදගත් ස්ථානයක් බලාපොරොත්තු වන්න. ඔබ සැමට ස්තුතියි.